Hi, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම ස්පේන් වල ඇඳපු outfits තමයි අරගෙන ඉන්නේ. වීඩියෝ එක පටන් ගන්න මැත්තින් මොකද මට මුල් ටික වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මේක travel vlog එකක් නෙවෙයි නිසා මම travel related දේවල් ටිකක් අඩුවෙන් තමයි කියන්නේ. ස්පේන් වලට ගියොත් අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් කියනනේ ඒ තමයි මේක. ඔයා මේකේ නම දන්නවා නම් පළයන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අපි ස්පේන් වලට ආපු ගමන් අපි චුට්ටක් freshen up වෙලා මේකද බලන්න තමයි මුලින්ම ගියේ. ඊට පස්සේ අපේ bags ටික තිබුණා. මේක බලන්න guys මේක මාරම cool. ඔයගොල්ලෝ budget travel කරනවා නම් ඔයගලගේ bags තියලා යන්න මේ වගේ lockers හරිම safety. මෙහෙම දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ code එකක් අරගෙන මෙහෙම දාන තියෙන්නේ. දැන් අපි මේ අපේ bags ටික pick කරගන්නවා. නැත්නම් bag එක අරගෙන හැමතැනම ඇවිදින්න එපයි. ඉතින් මේ තමයි ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ අර මං කියපු ලස්සන තැන. මේක හරිම විශේෂ තැනක්. ලෝකේ උසම church එක තමයි මේක. ස්පේන් වල තියෙන්නේ. ඔයා ඒකේ නම දන්නවා නම් මං කලින් කෝයි කමෙන්ට් කරගෙන යන්න. ඊට පස්සේ අපි ටක් ගාලා ලොරෙත් වලට යන බස් එකට නැග්ගා. මම ඉන්න එකටම හුඩි එකක් දාගත්තා මොකද we were so tired. අපි බලමු අපි කියලා මොකද කරන්න කියලා. අපි ආපු ගමන් check in වෙලා ලොරෙත් වල change එකක් දාගෙන අපි චුට්ටක් ගියා එළියට. ඉතින් මේක තමයි මම හදපු outfit එක. outfit details ඊළඟ clip එකෙන් බලන්න. Look at this view. This is so amazing. So beautiful. මම රෙකෝඩ් කරන්න තිබුණා මම අඳගෙන යන කලින් so දැන් පෙන්නන්න. This is my rings and earrings. pretty hoops එකක්. හැම වෙලේම තියෙන necklace එක. මේක මාරු කරේ නෑ. And a basic shirt and my skirt. ආදි මම මේ shoes දෙක තමයි දැම්මේ. මම trip එකට ගෙනාවා මේ shoes දෙකයි heels දෙකයි විතර. අපි බලමු අපි ඊළඟට මොකක්ද අඳින outfit එක කියලා. තියෙනවා beach outfit ඒ වගේම රාඩ පොඩක් එළියට යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු හෙට කොහොමද වෙන්නේ කියලා. මම හිතාගෙන ඉන්න විදිහට වෙනස් වුණොත් මම ඒකත් අනිවාර්යෙන් මේ vlog එකට දාන්න. ස්පේන් එන තව එක හේතුවක් තමයි මේ churros කියන්නේ. අපි එදාම චුටක් ඇවිදලා අපි වැඩ කන්න ගියා. ඉතින් ස්පේන් වල තමයි මේ churros හදන්නේ. ඔයගොල්ලෝ ස්පේන් ගියොත් අනිවාර්යෙන් මෙන්න මේ කඩේට යන්න. ඒක මරු. ඒකේ නමත් හරි funny. Dick Waffles කියලා. ඉතින් මේ lady තමයි ඒක කරන්නේ. එයා ඒක හොඳටම කරනවා. So nice. අපි දෙපාරක් ගියා අපි ඉන්න කලිනුත් අපි ගියා එතනට ආයම. ඔයගොල්ලෝ churros කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ දවසේ අපි ගියා තවත් ලස්සන බීච් තියෙන පැත්තකට. හැබැයි ඒක අපි බීච් බලන්න ගියාට හයික් එකකට කන්වර්ට් වුණා. මේ අපි යන ගමන් look at this road is so beautiful. මම ඒ outfit එක විදියට ඇඳේ මේ වගේ green color basic shirt එකකුයි linen pant එකකුයි and my bucket hat and slippers. එච්චරයි. මොකද මට ඕනුනා පොඩක් casual හරිම simple මට පහසුවට යන අඳුමක්. ඉතින් ඒත් එක්කම මගේ bikini outfits උත් මම අරගෙන ගියා. ඉතින් මම ඇඳ black color bikini එකක් මම ගත්තේ මට මතක විදිහට H&M එකෙන්. අනිත් එක online shop එකකින් ගත්තේ. And I love this cover up. මේක cover up එකක් නෙමෙයි. හැබැයි මම ඒක හැම පාවිච්චි කරා. ඉතින් අපි ද beach එකේ ඉඳලා ඔයගලන්ට පේනවනේ මම මේ cover up එකම තමයි top එකක් විතර ඇඳගෙන linen pant එකට මේ hike එකට යන්නේ. අපි එතනට ගියාට පස්සේ තමයි තීරණය කරේ එතනට යනවා කියලා. හරියටම කිලෝමීටර් 5ක් යන්න එන්න කිලෝමීටර් 5යි. හැබැයි කොච්චර මහන්සි වුණත් ඒ කිසිම මහන්සියක් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ තැන ඒ තරමටම ලස්සනයි. ඉතින් මේ තමයි ඒ කන්ද නැග්ගට පස්සේ තියෙන view එක. මං කිව්වනේ මේක travel content එකක් නෙවෙයි කියලා. ඉතින් පොඩි clips ටිකක් මං ඔයාලටත් පෙන්නුවා. This is the outfit I'm going to wear tonight. ඉතින් මේ outfit එක තමයි මම රෑට අපි ආයෙම එළියට ගියා අපි එදා ඇවිල්ලා. මේක තමයි මම එදාට ඇඳේ. මොකද
මෙදා තමයි අපි ඉන්න අන්තිම නයිට් එක. ඉතින් මම හිතුවා මේ වගේ පොඩ්ඩක් එකක් ඇඳලා හොඳ වෙයි කියලා. අපි චෙක් අවුට් කරනවා ලොරෙත් වලින්. ඉතින් මේක තමයි මගේ මම ඇඳගෙන outfit එක. මම මේක තමයි එද්දිට ඇඳගෙන ආවේ. So I have really limited outfits. මොකද මට ගොඩාක් ඇඳුම් අරන් ඉන්න බෑ. මම backpack එක දාගෙන ආවේ. ඇඳගෙන යන්නේ මෙහිනම් අපි දැන් බාසිලෝනා යනවා. ලොරෙත් ඉඳන් මේ දැන් චුට්ටක් ඇවිදලා යනවා. So this is the feet. මම පෙන්නන්නම්. මගේ bottom එක කොහොමද my bottom. මේක මම ගත්තේ මගේ උඩ top එක ගත්තේ. මේක මම Bershka එකේ. මේක ලංකාවෙන් ගත්ත එක. This pant is from Sri Lanka. It looks like මම කාලා කාලා දැන් බඩ ඇවිල්ලා තියෙන්නේ. This is the pant looks like. I'm going to wear shoes. lazy ඇවිදින. මම කකුල් ඔක්කොම වලලා තියෙන්නේ. අපි පොඩි හයික් එකක් ගියා ඒකට. ඉතින් අපි බලමු හෙට. අපි හෙට යනවා. ඉතින් එතකොට අපි හම්බෙමු. ඒක තමයි අන්තිම ක්ලිප් එක වෙන්න. See you there. අපි ලෑන්ඩ් කරපු දවසේ වගේම අන්තිම දවසෙත් බෑග්ස් ටික අපි ලොකර් එකකින් තියලා මේ විදිහට පොඩි චේන්ජ් එකක් දාගත්තා. ඊට පස්සේ අපි චුට්ටක් ආයෙම බාසිලෝනා වටේ ඇවිදින්න යන්නේ. ඊට පස්සේ අපි ගියේ මේ බාසිලෝනා මෙතන ලස්සනට පේනවා. ඉතින් මම මේ පොඩි TikTok trend එකක් කරේ. ඔයාලා මගේ Facebook, Instagram ගිහින් බලන්න පුළුවන් මේකේ original video එක. ඔයගොල්ලෝ මෙතනට වෙනකම් මගේ වීඩියෝ එක enjoy කරා නම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තාම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම ඒ කියන්නේ ක්ලිප්ස් මගේ outfits ගොඩාක් මම රෙකෝඩ් කරලා නැතුව ඇති. මම හිතපු විදියට මොකද මම පොඩ්ඩක් අර ඒ මොමන්ට් එකේ ඉන්න කෙනෙක් මම ඔය රෙකෝඩ් කරන්න වීඩියෝ කරන්න මම චුට්ටක් නෑ මම ඒ මොමන්ට් එක ඒවල එන්ජොයි කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මම ගොඩක් කලාවට වීඩියෝ කරන්න අමතක වෙනවා සහ මම ෆෝන් එක දාගෙන මම මේ වෙලාවේ එතන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ඔයගලන්ට තව මම එක කන්ටෙන්ට්ස් ජාති කරා ඔයගලන් කැමති නම් ඔයගලන්ට පුළුවන් මගේ Instagram Facebook ඕනම මම මෙතනින් දාන්න මගේ user names platform එකකට එන්න. ඉතින් මම stories දාපුවා ඇති ඔයගලන් කිම් බලන්න පුළුවන්. මම reels කරා එතකොට photos ගත්තා. ඉතින් ඒ දේවල් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකම් මෙතනට වෙනකම් වීඩියෝ එක බලනවා. Thank you so much. අපි ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.